හෙලෝ ළමයි, ඔයාලව channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ අපූරු ගමනට අපි එකතු වෙලා තියෙන්නේ හුදෙක් වීඩියෝ එකක් බලන්න නෙමෙයි. ඔබේ ජීවිතයම වෙනස් කරගන්න පුළුවන් ප්‍රබල රහස් ටිකක් ඉගෙන ගන්න. අද අපි කතා කරන්න යන්නේ ජූලි මාසය. ඔබේ ජීවිතයේ සුබම මාසයක් බවට පත් කරගන්නේ කොහොමද කියන ගැඹුරු කාරණාව ගැන. ඒකට අපි පාවිච්චි කරන්නේ විශ්වයේ බලවත්ම නීතියක් වන ආකර්ෂණ නීතියේ බලය. ගොඩක් අය ජූනි මාසයේ ටැරට් අනාවැකි ගැන උනන්දු වුණා. ඒත් මේ වීඩියෝ එක ඊටත් එහා ගිය දෙයක්. මේක හුදෙක් අනාවැකියක් නෙමෙයි. මේ මාසයේ ඔබේ සිතුවිලි වල බලය, ඔබේ හැඟීම් වල කම්පනය, ඔබේ විශ්වාසය කොහොමද ඔබේ වාසනාව බවට, ඔබේ සිහින බවට පත්වෙන්න කියලා පෙන්වන ප්‍රායෝගික මුග පෙන්වීමක්. අපි මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම කතා කරමු. ඔබේ හිතේ ඉන්න කෙනා, ආදරය, ධනය, සෞඛ්‍ය බව ඔබේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් රහස් පියවර මොනවාද කියලා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඔබේ සිතුවිලි, ඔබේ අනාගතය, ජූලි මාසයේ ආරම්භය. මුලින්ම මතක තියාගන්න, ඔබ බලාපොරොත්තු වෙන හොඳම දේ පටන් ගන්නේ ඔබේ සිතුවිලි වලින්. ඔබේ මනස කියන්නේ නොපෙනෙන ඒ තාරිම ප්‍රබල සියුම් සංවේදක වලින් පිරිච්ච චුම්බකයක් වගේ. මේ ජූලි මාසය පුරාම ඔබේ මනස ධනාත්මකව තබා ගන්න එක ඔබේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ. ඔබ ආදරය, මුදල්, හොඳ සෞඛ්‍ය, සාර්ථකත්වය, සතුට ගැන නිතරම විශ්වාසයෙන් යුතුව පැහැදිලිව අවංකව හිතන්න. උදේට නැගිට ගමන්ම ජූලි මාසයේ ඔබේ ජීවිතයට කොච්චර සුන්දර දේවල් සිදුවේවිද කියලා හිතන්න. ඔබට ලැබෙන වාසනාව, සතුට, ආදරය දැනටමත්ම ලැබිලා වගේ හැඟීමක් ඇති කරගන්න. මේක හුදෙක් සිහින දැකීමට සීමා වෙන්නේ නැහැ. මේක තමයි ආකර්ෂණ නීතියේ මූලික පදනම වෙන්නේ. ඔබේ සිතුවිලි විශ්වයට යවන ප්‍රබල සංඥා කුළුණු වෙන්නේ ඔබේ මනසයි. ඔබ විශ්වාස කරන දේ තමයි විශ්වය ඔබට ආපසු දෙන්නේ. ඉතින් මේ මාසයේදී ඔබේ හිත හොඳම දේවල් වලින් පුරවගෙන ඉන්න. ආදරය, ඔබේ හදවතේ පැතුම සැබෑ කරගන්න. ජූලි මාසය ඔබේ ආදර සම්බන්ධතා අලුත් කරගන්න, ශක්තිමත් කරගන්න සහ අලුත් ආදරයක් සොයාගන්න කදිම කාලයක්. ඔබ තවමත් තනිකර නම් ඔබේ හිතට ගැළපෙන, ඔබව තේරුම් ගන්න, ඔබට ආදරය කරන සහකරුවෙක් හෝ සහකාරියක් ගැන පැහැදිලිවම හිතන්න. ඔවුන්ගේ ගතිගුණ, ඔබ ඔවුන් සමග ගත කරන අවස්ථා, ඔබේ සතුට, මේ සියල්ලම ඔබේ මනසින් විඳින්න. සිතින් මවා ගන්න. ඔබ දෙදෙනා එකට සිනා වෙනවා. ගැඹුරු දේවල් කතා කරනවා. එකිනෙකාගේ ඇසුරේ සැබෑ සතුට විඳිනවා. මේ දේවල් කරනකොට ඔබේ ඇතුළාන්තයේ ඇතිවන ඒ ප්‍රබල ධනාත්මක ශක්තිය, ඒ ආදරණීය උණුසුම් කම්පනය විශ්වයට ඔබේ පැතුම පැහැදිලිවම කියාවි. ඒ විශ්වීය ශක්තිය තමයි ඔබට අවශ්‍ය පුද්ගලයා ඔබ වෙතට ගෙන ඒමට පටන් ගන්නේ. ඔබේ ක්‍රෂ් එක සම්බන්ධයෙන් මේක තමයි ගොඩක් දැනෙන්න තියෙන ලොකුම ප්‍රශ්නය. ඔබේ ක්‍රෂ් එකව ඔබේ ජීවිතයට ආකර්ෂණය කරගන්න ආකර්ෂණ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේක හුදෙක් ඔබව දැකලා ඔබව ආකර්ෂණය වෙනවට වඩා ගැඹුරුයි. ඔවුන් ගැන ධනාත්මකව හිතන්න. ඔවුන්ගේ සුන්දර ගතිගුණ, හොඳ දේවල් ගැන නිතරම හිතන්න. ඔවුන් ගැන ඍණාත්මක දේවල් හෝ සැකයක් හිතන්න එපා. ඒ අයගේ අඩුපාඩු ගැන අවධානය යොමු කරන එකෙන් ඔයාගේ කම්පනය
පහළ වැටෙන එකයි වෙන්නේ. සම්බන්ධතාවය මවා ගන්න. ඔබ දෙදෙනා අතර ඇතිවන සුන්දර, අවංක, අර්ථවත් සම්බන්ධතාවයක් සිතින් මවා ගන්න. ඒ සම්බන්ධතාවය කෙබඳු වේවිද? ඔබ දෙදෙනා එකට මොන වගේ දේවල් කරයිද කියලා සිතින් විඳින්න. උදාහරණයක් විදිහට අපි දෙන්න ලස්සන ගමනක් යනවා. හිනා වෙනවා, කතා කරනවා, එකිනෙකාට උදව් කරනවා. මේක පුළුවන් තරම් පැහැදිලිව, සංවේදීව කරන්න. සොයන් ආදරය. මේක තමයි වැදගත්ම දේ. ඔබ ආකර්ශනීය, බුද්ධිමත්, කරුණාවන්ත, අවංක, සැබෑ, ගැඹුරු ආදරයකට සුදුසුම කෙනෙක් කියලා හැම වෙලාවෙම හිතන්න. ඔබ ඔබව ඉහළින් ගොඩක් ආදරයෙන් අගය කරන්න. ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යන හැම මොහොතකම ඔබෙන් එළියට එන විශේෂිත, ආකර්ශනීය, ප්‍රබල ශක්තිය ඔවුන්ටත් නොදැනීම ඉතා සියුම්ව දැනෙන්න පටන් ගනීවි. සමහර විට කලින් ඔයාව එච්චර සැලකිල්ලට ගත්තේ නැති ඔවුන් පවා ඔබ දෙස අලුත් විදිහකට ඇල්මකින්, උනන්දුවෙන්, ගෞරවයෙන් යුතුව බලන්න පටන් ගනීවි. පරාර්ථකාමී ආදරය. ඔබ ඔවුන්ට සැපවින්ම යහපත ප්‍රාර්ථනා කරන්න. ඔවුන්ගේ සතුට ඔබටත් වැදගත් කියලා හිතන්න. මේ පරාර්ථකාමී ආදරය ආකර්ෂණ නීතියට ගොඩක් හොඳින් බලපානවා. ඔබ යහපත් දේ ප්‍රාර්ථනා කරන විට ඒ යහපතම ඔබ වෙත නැවතත් පැමිණෙනවා. මුදල්. ඔබේ මූල්‍ය නිදහස ආකර්ෂණය කරගන්න. ජූලි මාසයේ ඔබේ මූල්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්න ඕනෙද? ආකර්ෂණ නීතියෙන් මේකත් කරන්න පුළුවන්. මුදල් කියන්නේ ශක්තියක්. ඒකත් අපි ආකර්ෂණය කරගන්න ඕනේ. ධනවත් බව මවා ගන්න. ඔබ දැනටමත් ධනවත් බවට විශ්වාස කරන්න. ඔබ මුදල් ඇතිව සිටින අයුරු, ඔබේ බැංකු ගිණුම පිරී ඇති අයුරු, ඔබට අවශ්‍ය දේවල් කිසිම දෙගිඩියාවකින් තොරව මිලදී ගන්න අයුරු සිතින් මවා ගන්න. ඔබට අවශ්‍ය නිශ්චිත මුදලක් ඇත්නම් ඒ ගැන පැහැදිලිවම හිතන්න. ඒ මුදල ලැබුණම ඔයාට දැනෙන සතුට දැනටමත් විඳින්න. මුදල් වලට ආදරය කරන්න. මුදල් ගැන ඍණාත්මකව හිතන්න එපා. මුදල් යනු නරක දෙයක්. ලෙස හෝ මුදලින් සියලු කරදර ඇති වෙන බවට හිතන්න එපා. මුදල් ඔබට නිදහස, සතුට, අවශ්‍ය දේ ලබා ගැනීමට ඇති අවස්ථාවක් ලෙස සලකන්න. මුදල් වලට ගෞරව කරන්න. කෘතඥතාවය. ඔබට දැනටමත් ඇති මුදලට ස්තුති කරන්න. ලැබෙන හැම මුදලක් ගැනම කෘතඥ වෙන්න. මට මුදල් නෑ කියනවා වෙනුවට මට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් මා වෙත ගලා එනවා කියලා හිතන්න. ඔයා මුදල් වලට ස්තුති කරන තරමට තවත් මුදල් ඔයා ළඟට එනවා. නව අවස්ථා. මේ මාසයේදී ඔබට නව ආදායම් මාර්ග, රැකියා, උසස් වීම හෝ අනපේක්ෂිත ලාභ මේ මාසයේ ඔබ වෙත ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒත් ඒ සඳහා ඔබේ විශ්වාසය අත්‍යවශ්‍යයි. ඔබේ සිතුවිලි හරහා ඔබට ලැබිය හැකි අවස්ථා සඳහා විශ්වයට දොර විවෘත කරන්න. අවස්ථා ආවොත් ඒක ප්‍රයෝජනයට ගන්න ලෑස්ති වෙලා ඉන්න. සෞඛ්‍ය. ශරීරයේ සහ මනසේ නිරෝගී බව. නිරෝගී මනසක් නිරෝගී ශරීරයක් ඇති කරන බව අපි හැමෝම දන්නවා. ජූලි මාසයේ ඔබේ ශරීරය සහ මනස නිරෝගීව, ශක්තිමත්ව පවත්වා ගැනීමට ආකර්ෂණ නීතිය යොදා ගන්න. නිරෝගී බව මවා ගන්න. ඔබේ ශරීරය නිරෝගීව, ශක්තිමත්ව පවතින අයුරු, ඔබට පුදුමාකාර ශක්තියක් ඇති අයුරු ජූලි මාසය පුරාම හිතන්න. ඔබ දුවනවා, හිනා වෙනවා, ජවයෙන් දවස ගත කරනවා කියලා හිතින් බලන්න.
සුවවීම විශ්වාස කරන්න. ඔබට යම් රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුව වී ඇති අයුරුත් ඔබ සතුටින් හා ශක්තිමත්ව දින ගත කරන අයුරුත් නිතරම මවා ගන්න. උදාහරණයක් ලෙස යම් වේදනාවක් ඇත්නම් මේ වේදනාව සම්පූර්ණයෙන්ම සුව වෙලා කියලා හිතන්න. ඒ වගේම ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්නවා නම් ඒ ප්‍රතිකාර සාර්ථක වෙනවා කියලා විශ්වාස කරන්න. ශරීරයට ආදරය කරන්න. ඔබේ ශරීරයට ආදරය කරන්න, එයට ස්තුති කරන්න, එය ඔබට සේවය කරන අයුරු අගය කරන්න. මගේ ශරීරය නිරෝගීව ශක්තිමත්ව වැඩ කරනවා කියලා නිතරම කියන්න. ඒ වගේම ඔබේ ශරීරයට හොඳ ආහාර, ව්‍යායාම වැනි දේ දෙන්න. ශක්තිමත් කම්පනය. ඔබ නිරෝගී බව ගැන ධනාත්මකව සිතන විට ඔබේ ශරීරය පුරා ධනාත්මක ශක්තියක් විහිදෙනවා. මේ මාසයේ ඔබ පුදුමාකාර ශක්තියකින් සහ නිරෝගී බවකින් පිරී ඉදිරී ආවි. මේ හොඳ කම්පනය ඔයා ලෙඩ රෝගවලින් හත් කරලා තියන. ආකර්ෂණ නීතියේ ගෝල්ඩන් රීති ජූලි මාසයට අත්‍යවශ්‍යයි. මතක තියාගන්න, ආකර්ෂණ නීතිය කියන්නේ ක්ෂණිකව ප්‍රතිඵල ගෙන දෙන සුපිරි බලයක් නෙමෙයි. ඒකට නිසි කාලයක්, නොපසුබටව දැඩි විශ්වාසයකින් ඉවසීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ ජූලි මාසයේදී මේ රන් රීති හොඳින් මතක තියාගන්න. නොසැලෙන විශ්වාසය. ඔබේ පැතුම සැපහැවන බවට 100% විශ්වාස කරන්න. කිසිම සැකයකට ඉඩ තියන්න එපා. මේක වේද දන්නේ නැහැ කියලා හිතන හැම මොහොතකම ඔබ විශ්වයට දෙන සංඥාව දුර්වල වෙනවා. ඒ නිසා ඒක සිද්ධ වෙනවාමයි කියලා හිතට ගන්න. සම්පූර්ණ ධනාත්මක බව. ඍණාත්මක සිතුවිලි, බිය, සැක, කෝපය වැනි දේවලින් හැකිතාක් ඈත් වෙන්න. මේවා ඔබේ කම්පනය පහත හෙලනවා. හැම වෙලාවෙම හොඳම දේ ගැන හිතන්න. ඔබට කරදරයක් ආවොත් ඒකෙන් ඉගෙනගෙන හොඳ පැත්ත විතරක් බලන්න. කෘතඥතාවය. ඔබට දැනටමත් ලැබී ඇති හැම දෙයකටම ලැබීමට නියමිත දෙයටත් ස්තුති කරන්න. කෘතඥතාවය කියන්නේ ආකර්ෂණ නීතියේ තවත් හරිම වැදගත් බලවත් කොටසක්. ඔබ කෘතඥ වෙන තරමටම ඔබට ලැබෙන දේ වැඩි වෙනවා. උදේට නැගිට ගමන් අද දවසට මම කෘතඥ වෙනවා. මට තියෙන හැම දෙයකටම මම ස්තුති කරනවා කියලා කියන්න. හදවතින්ම දැනෙන්න මේක. ඉවසීම. ප්‍රතිඵල ක්ෂණිකව නොපෙනුනත් ඔබේ විශ්වාසය අතාරින්න එපා. විශ්වයට නිසි වෙලාවක් තියෙනවා. ඔබේ පැතුම කෙරෙහි නොසැලී ඒකාග්‍රතාවයෙන් ධනාත්මකව අවධානය යොමු කරන තාක්කල් විශ්වය අනිවාර්යෙන්ම ඊට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. විශ්වාසය තියාගෙන සතුටින් ඉන්න. ක්‍රියාව. ආකර්ෂණ නීතිය කියන්නේ සිහින දැකලා නිකම් ඉන්න එක නෙමෙයි. ඔබේ පැතුම් වලට අදාළව ඔබට කරන්න පුළුවන් දේවල් කරන්න. උදාහරණයක් විදිහට ඔබ නව රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් රැකියාව සඳහා අයදුම් කරන්න. නමුත් එය ධනාත්මක සිතුවිලි සමග කරන්න. විශ්වය අවස්ථා ගෙන එනවා. ඒත් ඒ අවස්ථා අල්ලගන්න ඕනේ ඔයා. ජූලි මාසයේ ඔබට ලැබෙන සුබ පණිවිඩය. ජූලි මාසය කියන්නේ ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් පුදුමාකාර ශක්තියකින් පිරිච්ච මාසයක්. මේ මාසයේ විශ්වය ඔබට මෙහෙම කියනවා. ඔබේ සිතුවිලි සහ හැඟීම් වලට අනුකූලව ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ බලය ඔබ සතුයි. ඔබ සතුටින් සිටින විට ඔබ තවත් දීප්තිමත්,
ප්‍රබල ධනාත්මක ශක්තියක් පිට කරන අතර එය ඔබේ ආශාවන් වඩාත් වේගයෙන් පහසුවෙන් ස්වභාවිකව ආකර්ෂණය කරගන්න උපකාරී වෙනවා. ඒ නිසා ඔබගේ හිතේ පෝෂණය වෙන ඒ සුන්දර ආදරණීය උණුසුම් හැඟීම් නොකඩවා පෝෂණය කරන්න. ඒ වගේම ප්‍රතිඵල එනතුරු නොඉවසිලිමත් නොවී ඔබේ වර්තමාන ජීවිතය සතුටින් තෘප්තියෙන් සාමයෙන් ගත කරන්න. මේ නීතිය අවංකව කැපවීමෙන් පාවිච්චි කරලා එයාලගේ සිහින සැපෑ කරගන්න ඇත්ත කතන්දර ඕන තරම් තියෙනවා. එක්කෙනෙක් කිව්වා එයා එයාගේ ක්‍රෂ් එක ගැන හැමදාම හොඳ දේවල් විතරක් හිතුවලු. එයාලා දෙන්න එකට සතුටින් ඉන්නවා. එයාලගේ හිතින් හැම වෙලාවෙම මැව්වලු. පුදුමයි කියන්නේ ටික කාලයකින් ඒ දේ ඇත්තටම එයාගේ ජීවිතයට ආවලු. ඒ වගේ තිරිගන් වෙන කතා ඔබටත් අසන්නට ලැබේවි. ඔබ ඔබගේ කතාව ඉක්මනින්ම අපිට කියාවේ කියලා මට විශ්වාසයි. අවසාන වශයෙන් මතක තියාගන්න ආකර්ෂණ නීතිය කියන්නේ ඔබේ හිතේ තියෙන දේවල් විශ්වය දක්වන ප්‍රතිචාරයක්. ඒ නිසා හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න. ඔබේ පැතුම ගැන විශ්වාස කරන්න. ඒ වගේම ඒ දේ ඔබේ ජීවිතයට අවම දැනෙන සතුට දැනටමත් විඳින්න. ජූලි මාසයේදී ඔබේ ජීවිතය ආදරයෙන් සතුටින් සාර්ථකත්වයෙන් පුරවා ගන්න මේ මාසය හොඳම අවස්ථාවක් කරගන්න කියලා මම ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබත් මේ ජූලි මාසයේදී ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා මොනවද ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අත්දැකීම් බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔබේ හිතට දැනුණා නම් ලයික් කරන්න. ආදරය හොයන ඔබේ හිතවත් සමීපතම අයට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ජීවිතයට වැදගත් වෙන හිතට සතුට ගෙන දෙන දේවල් දැනගන්න අපේ මේ සුන්දර ගමනට එකතු වෙන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබේ හදවතේ තියෙන ඒ සුන්දර උණුසුම් පැතුම් හැකි ඉක්මනින් සැපෑ වේවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ හිතට කාවදින ප්‍රයෝජනවත් මාතෘකාවක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.